අපේ දෙමාපියෝ සිතන දෙයක් තමයි අපේ දරුවන්ට තීරණය ගන්න දැනෙන්නේ නැහැ කියන එක. මම විශේෂයෙන් මෙතනදී කතා කරන්නේ පූර්ව ළමා වී සහ ලදරු අවදීදී. නෑ. මෙම අවදීන් දෙකේදී ඔහුගේ බුද්ධි සංවර්ධනය එහෙම නැත්නම් අපි කියන ප්‍රඥාන සංවර්ධනය cognitive development කියන දෙයේදී neuropsychological activities අපි ස්නායු මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරීත්වයන් වලට අනුකූලව දරුවෙක්ට යම් මට්ටමක තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ තීරණ ගැනීමේ හැකියාව ඔහුගේ වයසත් එක්කලා ඔහුගේ ආකල්ප වර්ධනයත් එක්කලා ටික ටික වෙනස් වෙනවා. ඔබගේ තීරණ දරුවාගේ තීරණ බවට පත් කරන්න එපා. ඔහුගේ තීරණ කුමක්ද කියලා නිරීක්ෂණය කරන්න. ඔහුගේ තීරණ නිරීක්ෂණය කොට එම තීරණයේ හැටියට ඔබගේ තීරණ දෙයට එකතු කොට දරුවාට අවශ්‍ය කරන ඊටාම වැදගත්ම තීරණයට එළඹෙන්න දරුවාට උදව් කරන්න. දරුවෙක් මෙහෙවන එක හොඳයි. දරුවෙක්ට බලපෑම් කරන්න නැතුව. මොකද ඉදිරි සංවර්ධනයේදී යෞවනයේදී තීරණ ගැනීමේ හැකියාව ඊටාම වැදගත් වෙනවා. තීරණ ගැනීමේ අවශ්‍යතාවය ඇති වෙන නිසා ඒට ක්‍රමානුකූලව මුහුණ දීලා අවශ්‍ය වැදගත් තීරණ යෞවනෝදිත ගැනීමට සිදු වෙනවා. මේ සඳහා අවශ්‍ය කරන මූලික අඩිතාලම වැටිය යුත්තේ ළමා අවදියේදී, පූර්ව ළමා වේ සහ ලදරු වියේදී. අපේ දෙමව්පියෝ නගන චෝදනාවක් තමයි තමාගේ දරුවා වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් ගත කරන නිසි කාල පරිච්ඡේදයක් තමා තුළ ඉතුරු වෙලා නැහැ කියන එක. ඔබ මතකට සිතා බැලුවොත් කාය වර්ධන පන්තියට ඔබගේ රූපාලංකාර පන්තියට එහෙම නැත්නම් කාය වර්ධන සහ රූපාලංකරණ ක්‍රියාවලිය සඳහා ඔබට කිසි කාලයක් තියෙනවා. අනිවාර්යෙන් ඔබ දවසේ යම් වෙලාවක් ඒ වෙනුවෙන් වැය කරනවා. ඔබගේ රැවුල කපා ගන්නට එහෙම නැත්නම් ඔබගේ කොණ්ඩේ පීරා ගන්නට ඔබ නිසි කාල පරිච්ඡේදයක් වැය කරනවා. එසේනම් මේ වගේ සරල දෙයකට කාලය වැය කරන ඔබට ඔබගේ ජීවිතයේ මහඟු සම්පත වෙනුවෙන් දවසේ නිසික් වෙලාවක් ඔහු සමග සෙල්ලම් කරන්න, ඔහු සමග සංවාද කරන්න, දවසේ ඔහුගේ සිදු කළ දේවල්, ඔහු ගත්තු විනෝදයන්, ඔහු ලබපු අත්දැකීම් පිළිබඳ සාකච්ඡා කරන්න වෙලාවක් නැත්තම් ඒ තාම වැරදි ක්‍රියාවලියක්. අත වශයෙන්ම ඔබ දන්න දෙයක් තමයි කුඩා දරුවෙකුට තියෙන දිනචර්යාවක්. ඒ දිනචර්යාව තුළ දවසින් දවස ඔහු ලබන අත්දැකීම්, ඔහු ඉගෙන ගන්න අලුත් දේවල් රාශියක් තියෙනවා. පූර්ව ළමාවිය අවදියේදී, ලදරු අවදියේදී මේක ඉතාම වැදගත්. ඉතින් කුඩා දරුවෙක් සමග සෑමදාම සවස පැයක් හෝ පැය කමාරක් වගේ කාලයක් හෝ වැය කරනවා නම් ඔහුගේ අදහස් විමසන්න, ඔහු වෙනුවෙන් කාලයක් ඉතුරු කරන්න ඒ තාම වැදගත් වෙවි ඔහුගේ අනාගත මතු වර්ධනය සඳහා. අපි දන්නා කුඩා අවදීදී පටන් ලදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු කියන දෙයක් තමයි, ඔවුන්ගේ අදහසක් තමයි දරුවා දවසේ නිසි වේලාවක් හිරු එළිය විතර නිරාවරණය කරන්න කියලා. දරුවාගේ සිරුරට සමට හිරු එළිය වදින්න සලස්වන්න කියලා. මේ ඔස්සේ රුධිරයට සමට ඒ වගේම ඔහුගේ ස්නායු වර්ධනයන් වලට සහ අනෙකුත් කායික වර්ධනයන් වලට විශාල දායකත්වයක් ලැබෙනවා කියලා. අපගේ අදහස තමයි මේ ඔස්සේ යම් මට්ටමක මානසික සංවර්ධනයකුත් තියෙනවා කියලා. මොකද හිරු කියලා කියන්නේ මිනිසාට සම්භවයේ පටන් බොහෝම දායක වෙච්ච, බොහොම සම්බන්ධ වෙච්ච සංකල්පයක්. ඒ වගේම ආධාරකයක්. ඒ නිසා හිරු එළිය අප වෛද්‍ය විද්‍යාත්මකව අදහස් කරනවා හිරු එළිය විශාල වශයෙන් දායක වෙනවා මිනිසාගේ මානසික සංවර්ධනය කරන්න. පොද හිරු රශ්මියෙන්, හිරුගෙන් ලබන එම උණුසුමෙන් ඒ ඔස්සේ තමාගේ මනසේ ඇතිවන යම් යම් ආකල්ප වලින්, ඒ ඔස්සේ මොළයේ ඇතිවන ක්‍රියාකාරීත්වයන් මානසික වර්ධනයට ඊටාම ඉහළ දායකත්වයක් ලබා දෙනවා. ඇතැම් දෙමව්පියෝ කියන දෙයක් තමයි අපේ දරුවව හිරු එළියට අල්ලන්න අපිට වෙලාවක් නැහැ කියන එක. හිරු එළිය කියන්නේ ඔබට නොමිලේ ලැබෙන යම් විශාල ලොකු සම්පතක්. මෙම සම්පත ලබා ගන්න දරුවාගේ කාමරයට හොඳින් වාතාශ්‍රය යොමු වෙන පරිදි, වාතාශ්‍රය ඇතුළු වෙන පරිදි, හිරු එළිය ඇතුළු වෙන පරිදි ඒ කාමරය සකස් කරගන්න. දවසේ නිසි කාල පරිච්ඡේදයක් ඔහුව හිරු එළිය වෙත යොමු කරන්න. ඒ ඔහුගේ අනාගතයේදී මානසික සංවර්ධනය වගේම බුද්ධි සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙනවා. ඔහුගේ අනාගත මානසික සංවර්ධනයට, අනාගත බුද්ධි වර්ධනයට විශාල දායකත්වයක් වෙයි.